ආයුබෝවන් සුබ දවසක් හැමෝටම සැරිසරන්නෝ YouTube නාලිකාව අද මෙසේ අපි ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම මෙහි ප්‍රධාන අරමුණ නම් අපේ මේ හෙළදීපේ සැඟවී ගිය සත්‍ය ඉතිහාසය හැකි පමණකට හෝ ඉස්මතු කිරීම සහ ලෝකෙන් සුන්දරම රටක් වන අපේ මේ ශ්‍රී ලංකාව නොහොත් හෙළදීපයේ අලංකාරවත් සංචාරක වටිනාකමකින් යුත් ස්ථාන ඔබ වෙත ගෙනීමයි. ඉතින් වීඩියෝ එක අද දවසේ ආරම්භ කිරීමට අපි තෝරාගත්තේ ඉතාමත් උතුම් තැනක් වන බෞද්ධයන් හට ඉතාමත් විශේෂ තැනක් වන හබරණ හිරිවඩුන්න ජයශ්‍රී මහා බෝධිය රාජානන් අභියස සිටයි. මේ ඔබ දකින්නේ මේ මුළු පෘථුවියේම මධ්‍ය ලක්ෂය සහ පෘථුවියේම ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩුවෙන්ම කේන්ද්‍රගත වී ඇති සහ පෙර බුදු සියලු බුදුවරුන් කෙලෙසුන් නසා බුද්ධත්වයට පත් වූ ඒ උතුම් ජයශ්‍රී මහා බෝධි මූලයයි. මෙය පිහිටා තිබෙන්නේ හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ. සහ මෙහි ඇති වැදගත්ම දේ නම් පෙරබුදු සියලු බුදුවරුන්ගේ මනෝමය කාය කේන්ද්‍රගත වී තිබෙන්නේ මෙහි. ඔබ කොළඹ සිට මෙම බෝධිය වන්දනා කිරීමට පිටත් වන්නේ නම් කුරුණෑගල පහුකර දඹුල්ලට පැමිණ දඹුල්ල සිට ත්‍රිකුණාමල පාරේ හබරණ හන්දියට හබරණ ටවුන් එකට කිලෝමීටර් 1.5ක් මෙහෙයින් වම් පැත්තට හැරී කිලෝමීටරයක් පමණ ඇතුල් වෙලා යන්න ඕනේ. ඉතින් හරිම ලේසි පාර හොයාගන්න. මේ ඔබ දකින්නේ ඒ අජපල් නුගරුකයි. මෙම බෝධින් වහන්සේට මීටර් 100ක් පමණ පිටිපසින් මෙම නුගරුක පිහිටා තිබෙනවා. මේ දකින්නේ ඒ ගල්ආසනේ මුචලින්ද නාගරාජ ප්‍රාදේශීය පාලකයෙක් වන මුචලින්ද නාගරජතුමා විසින් බුදුන් වහන්සේට සත්සතිය ගත කිරීමට සාදා දුන්නේ ගල්ආසනයයි. ඉතින් මේ වගේ ගොඩාක් නටබුන් පෞරාණික නටබුන් දකින්නට ලැබෙනවා බෝධින් වහන්සේගේ පසුකර පොඩ්ඩක් කැලෑව ඇතුළට ගමන් කරනකොට. ඉතින් එතනම අපි පොඩ්ඩක් වජ්‍රාසනයේ ළඟින්ම පොඩ්ඩක් වම් පැත්තට හැරිලා ගියාම ඕගලන්ට දකින්න පුළුවන් තවත් අපූර්ව ආශ්චර්යමත් තැනක්. මේ තියෙන නේරංජනාව. ඕගොල්ලෝ කවුරුත් අහලා තියෙනවා සිදුවත් තවුසෝ මෙම ස්ථානයට පැමිණ ඒ සුජාතා සිටු දේවිය ලබා දුන් කිරිපිඩු දාණය වළඳා පාත්‍රයේ ගොස් පාකර තැබුවේ මෙතනයි. ඉතින් මෙතනින් පාත්‍රයේ උඩුගම් බලා පාවුණා. සිදුවත් තවුසානෝ අදිෂ්ඨානයක් කරා මෙම පාත්‍රයේ උඩුගම් බලා ගියොත් මම බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඉතින් ඒ කාලේ මෙම ස්ථානයේ මේට වඩා විශාලව මෙම නේරංජනාව පවතින්න ඇති. ධර්මතාවයෙන් අද එය බෞද්ධයන් හට පෙන්වීම සඳහා සද්ධාවන්ත කුල පුත්‍රයන් හට වැඳ නමස්කාර කර ගැනීම සඳහා මෙම ස්ථානය මේ ආකාරයෙන් ඉතුරු වී තිබෙනවා. ඉතින් ඔගොල්ලෝ යනවනම් මේ ස්ථානයට යනවනම් පළවෙනි වතාවට යනවනම් කවුරු හරි දන්න එක්කෙනෙක් එක්ක හරි යන්න, නැත්නම් කාගෙන් හරි දැනගෙනම හරියටම යන්න. මොකද නැත්නම් ටිකක් හොයාගන්න අමාරුයි. පොඩ්ඩක් වනගත ප්‍රදේශයක්. වනාලීම් බහුලව ගැවසෙනවා මෙම ස්ථානවල. හවස් කාලේ නම් යෑමට එච්චරම සුදුසු නැහැ. ඔගොල්ලෝ යනවනම් හොඳම වෙලාව තමයි උදේ කාලය. ඉතින් අපි මෙම වැදගත් පූජනීය ස්ථානයේ වන්දනා කර ගැනීමෙන් අනතුරුව අපි මෙහෙමම තවත් ගමනක් යන්න සූදානම් වුණා. ඒ තමයි මරදන් කඩවල මානෑව කන්ද. ඔගොල්ලෝ අහලා ඇති සමහර විට මම කියන්නම් මෙතන ඉඳලා මානෑව කන්දට යන ගමන් මාර්ගය ගැන පොඩි විස්තරයක්. මෙතන ඉඳලා කෙලින්ම අපි හබරණ ටවුන් එකට, ඒ කියන්නේ හබරණ හන්දියට ගිහිල්ලා හබරණ හන්දියෙන් වමට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ අනුරාධපුර පාරේ. අනුරාධපුර පාරේ මරදන් කඩවල ටවුන් එකට යන්න ඕනේ. ටවුන් එකට ගිහින් එතැන් සිට ඔයගලන්ට ගමේ කාගෙන් හරි ඇහුවත් ඒ තැන ගැන හරියටම නිශ්චිතව දැනගන්න පුළුවන්. ටවුන් එකෙන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 8ක් 9ක් වගේ පොඩ්ඩක් ඇතුළට යන්න ඕනේ. මේ හරියත් වනහලින් ගැවසෙන ප්‍රදේශයක්. උදේ කාලේ යනවනම් තමයි ගොඩක්ම හොඳ එම ස්ථානයටත්. ඉතින් මේ ස්ථානයේ ඇති වැදගත් ගමන මම පොඩි විස්තරයක් කියන්නම්. ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නව ඇති අපේ බුදුරජාණන් වහන්සේ ගිහි කාලේ සිදුවත් කුමාරයා. එතකොට සිදුවත් කුමාරයා ගිහි කාලේ ඉන්නකොට
ආදරණීය බිරිඳ හැටියට හිටියේ යසෝදරාව. පසුව සිදුවත් කුමාරයා ගිහි අතහැර බුද්ධත්වයට පත් වුණාට පස්සේ යසෝදරා දේවියටත් දහම් දේශනා කරා. යසෝදරා දේවියට දහම් දේශනා කළා. යසෝදරා දේවියත් ඒ දහම අසා මගඵල සාක්ෂාත් කරගත්තා. පසුව යසෝදරා අරහත් තෙරණිය වැඩ හිටපු තැන තමයි මේ මානෑව කන්ද කියන්නේ. එතකොට මානෑව කන්ද ගත්තොත් රිටිගල. රිටිගල ඔයගොල්ලෝ අහලා තිනවා රිටිගල ජේතවනාරාමයේ. ජේතවනාරාමේ රිටිගල සිට රිටිගල පහු කරලා තමයි මෙම ස්ථානයට එන්නේ. රිටිගල සිට ඔබ වාහනයකින් එනවනම් සාමාන්‍යයෙන් මං හිතන්නේ පැය භාගයක්වත් නැහැ මෙතනට. තරමක් දුරට ඇතුළට එන්න ඕනේ. එතකොට රිටිගලයි මානෑව කන්දයි ගත්තොත් එකම පාරිසරික ලක්ෂණ තමයි ඔයගලන්ට දක්නට ලැබෙන්නේ. අපි දැන් ඇතුල් වුණා. මෙතනින් ප්‍රධාන පාරෙන් ඇතුල් වෙලා බෝඩ් ඔක්කොම ගහලා තියෙනවා ඇතුල් වෙන තැනටම. එතනින් ඇතුල් වෙලා මම හිතන්නේ එතනින්ත් කිලෝමීටර් 3ක් 4ක් වගේ ගමක් මැදින් එන්න ඕනේ. ඇත්තටම ඉතාමත් අලංකාරවත් රම්‍ය පරිසරයක්. සුන්දරත්වයෙන් පිරි ඇත්තටම ලස්සන පරිසරයක් මෙතන. ඉතින් යසෝදරා අරහත් තෙරණිය වැඩ හිටපු තැන තමයි මේ ඇත්තම කතාව ගත්තොත් මෙතන සඳහන් කරගන්න පුළුවන්. ඉතින් අපි ඇතුළට දැන් ටික ටික ඇතුල් වෙනවා. බලමු අපි ගිහිල්ලා කොහොමද කියලා විස්තර ටික. මේ ස්ථානයට ඇතුල් වුණාම පුරාවිද්‍යා නිලධාරී කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලය ළඟම මේ ස්ථානයට යන මැප් එක තියෙනවා. ඉතින් 1894 HCP බෙල් මහතා තමයි මෙම ස්ථානය ගවේෂණයකදී සොයාගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා HCP බෙල් කියන පුරාවිද්‍යාඥයා ලංකාවේ හිටපු පැරණි පුරාවිද්‍යා කොමසාරිස්වරයා අපේ ලංකාවට කරපු විනාශය ගැන. මේ තියෙන්නේ ඇතුල් වෙන තැන නටබුන්. මේ බලන්න මේ ගල් නිර්මාණ ඇත්තටම විශ්මය ජනකයි කොහොම කරාද කියලා හිතාගන්න බෑ. ඇත්තටම රිටිගලයි මානෑමයි කන්දයි ගත්තාම ඇත්තටම අර එකම දේ ටික තමයි අපේ දේවල් ටික තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ හා සමානවම නිර්මාණ තමයි මේකතන දකින්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට තේරුම් යනවා ඇති ඇත්තටම ඇයි ඒ දෙකේ තියෙන සමානත්වයට හේතුව අපේ අතීත හෙළ ප්‍රෞಢත්වය ගැන ඉතින් වචනෙන් විස්තර කරන්න බෑ. මෙම කළුගල් නිර්මාණ කොහොම කරාද කියලා අදටත් අපේ පුරාවිද්‍යාඥයන්ට හිතාගන්නවත් බැහැ ඇත්තටම. ඉතින් මේ ස්ථානය සම්පූර්ණයෙන් ඔබ නරඹනවා නම් අනිවාර්යයෙන්ම පැය 3ක් 4ක් වගේ කාලයක් ගත කරන්න වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් ඔකට පැය 2කින් වගේත් සම්පූර්ණ නටබුන් ටික නැතුව සාමාන්‍ය ටික බලාගෙන ඔයගලන්ට පැය 2කින් වගේ බලලා ඉවර කරගන්න පුළුවන්. ඉතාමත් පාළු ස්වභාවයක් තමයි මේ ස්ථානයේ දක්නට තියෙන්නේ. ඉතින් අපි හබරන ඉරිවඩුන්න බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන එහෙමම හබරනින් වමට දාලා ඒ කියන්නේ අනුරාධපුර පාරේ කෙලින්ම ඇවිල්ලා මරදම් කඩවල හරහා තවත් අප්‍රකට පුරාවිද්‍යා ස්ථානයක් තමයි අපි අද ගවේෂණය කරන්න ආවේ. ඉතින් මෙතන ගැන කිව්වොත් මෙතන ගොඩාක් අය දැන් නම් දන්නවා. ඉස්සර නම් මෙතන ඇත්තටම කාලේ වැලිතලාවින් සැඟව ගිහිල්ලා තිබුණේ. මෙතන ඔයගොල්ලෝ අහලා ඇති අපේ බුදු පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ කිහි කාලේ බිරිඳ හැටියට හිටියේ යසෝදරා. ඒ යසෝදරාව බුදු වුණාට පස්සේ බුදුන් වහන්සේගේ ධර්මය අහලා මාර්ගඵල ලැබලා පැවිදි ජීවිතයට යොමු වෙලා මෙතන තමයි ඇය පිරිනිවන් පානමකම් ගත කළේ. ඉතින් මෙතනත් තියෙන්නේ තාමත් පෞරාණික නටබුන් තමයි දකින්නට ලැබෙන්නේ. මෙතන ආවහම ඔයගලන්ට දකින්න පුළුවන් ගොඩාක්ම සමානයි රිටිගලට. ඉතින් රිටිගලක් තියෙන්නේ පේන තෙක් මානේ රිටිගල ඉඳලා කිලෝමීටර් 25ක 30ක වගේ දුරක් තමයි මෙතනට තියෙන්නේ. ඉතින් අපි මෙතනත් බලමු මොනවද තියෙන්නේ කියලා ඒ පෞරාණික නටබුන්. මෙතන ඇත්තටම හරියටම බලලා ඉවර කරනවා නම් පැය 3ක් 4ක් විතර වගේ කාලයක් යනවා. ඉතින් අපි පොඩ්ඩක් මෙතනට එද්දී දවල් 12 මාර එක වගේ වුණ නිසා අපි සියලුම ස්ථානවලට යන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද සවස 4න් පසුව මෙතනට ඉන්න එක ටිකක් අවදානම් තමයි කිව්වේ මෙතන පුරාවිද්‍යා කාර්යාලය නිලධාරීන්. මොකද වනාලි ඉතාමත් බහුලව ගැවසෙනවා මේ හරියේ. ඉතින් අපි මේ පටන් හන්ද නගින්න පටන් ගන්නම ස්ථානය වගේ තමයි තියෙන්නේ. මේ බලන තැන්වල තියෙන නටබුන්. අපි
අපි ටිකක් උඩට ආවා. උඩට ආවට පස්සේ මෙතන අපි හම්බුණා ගොඩනැගිල්ල. මේ බලන්න මේ ගල් කුට්ටි. මේ බලන්න. විශාල ගල් කුට්ටි මම හිතන්නේ අඩි 3ක් විතර පළලයි. දිග අඩි 15ක් විතර තනි කළු ගලෙන් කිසිම බදාම යෙදිල්ලක් හෝ කිසිම ජොයින් කිරීමක් කරලා නැහැ. බලන්න තාක්ෂණයේ පුදුම වැඩේ කියන්නේ මේක කරන නිර්මාණය නෙමෙයි මේ කරපු නිර්මාණ මෙතනට කොහොමද රැගෙන එන කියන එක තමයි තියෙන ගැටලුව. ඉතින් මේක ක්‍රිස්තු පූර්ව 6 වෙනි 7 වෙනි සියවසේ කියලා තමයි පුරාවිද්‍යාවෙන් සඳහන් කරලා තියෙන්නේ. ප්‍රධාන කර ගොඩනැගිල්ල භික්ෂුන් වහන්සේලා බවුන් වැඩිවීමට භාවිත කරලා තියෙනවා කියලා තමයි පුරාවිද්‍යාවෙන් සඳහන් කරන්නේ. තවත් ප්‍රධාන කර ගොඩනැගිල්ලක් අපිට හම්බුණා. මේකෙත් භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ සිටින්න තමයි පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඉතින් මේ බලන්න මගේ උසටත් වඩා උසයි ලොකු ගල් කුට්ටි. ඇත්තටම හිතා ගන්න බෑ ඒ තාක්ෂණය මොකද්ද කියලා. ඒ කාලේ පාවිච්චි කරපු අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඇතුළට ගල් කණු වලින් මම හිතන්නේ ගොඩනැගිල්ල ආරක්ෂාවට වගේ මම හිතන්නේ ගල් කණු වගේක් පිටවලා තියෙනවා වටේම. තව ගොඩක් නටබුන් තියෙනවා අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. ඉතින් ඔබ මෙතනට එනවා නම් මුලින්ම පුරාවිද්‍යා කාර්යාලයෙන් ඉන්න නිලධාරියකින් උපදෙස් ගන්න පළවෙනි වතාවට එනවා නම් මොකද පාර ටිකක් හොයාගන්න අමාරුයි. එතන තියෙනවා මැප් එකක්. මතක් කරලා මේ මැප් එකේ ෆොටෝ එකක් අරගෙන මේ මැප් එකේ තියෙන විදිහට එන්න. දැන් අපි ලෙන් සංකීර්ණයට කිට්ටු කරලා තින්නේ. ඔයගලන්ට මේ ඈතෙන් පේන්නේ ලෙන. ඉතින් අපි බලමු ඒ හරියට ගිහිල්ලා කොහොමද කියලා. අපි දැන් මුලින්ම හමු වෙන ලෙන ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන ලෙනට ඇතුල් වෙන තැන. මේ ඉස්සරහෙන් පේන මැටි සහ මැටි බදාම යොදා කළු ගලින් කරලා තියෙන දේවල් නම් මේ මං හිතන්නේ මෑත කාලීන භික්ෂුන් වහන්සේලා වැඩ සිටින කාලේ වෙන්න පුළුවන්. නමුත් මේ කටාරම් පවා දක්නට ලැබෙන්නේ නැහැ. ඊතරම් පෞරාණිකයි කටාරම් පවා ගැලවී ගිහිල්ලා තිබෙනවා. ඊතරම් පෞරාණික ලෙන. අපි බලමු ඇතුළට ගිහිල්ලා. මේ ලෙනේ ඇතුළත තත්ත්වය. මේ දකින්න තියෙන්නේ තවත් විශාල ගල් ලෙනක්. කටාරම් කෙටු ගල් ලෙනක්. මෙතරම් උසක් නම් දකින්න ලැබෙන්නේ නැහැ පොළොව මට්ටමේ සිට. සාමාන්‍ය කොන්ද නමාගෙන වගේ තමයි යන්න පුළුවන් ඇතුළත. අපි දැන් ආව 3 වෙනි ලෙන ගාවට. මේකත් තරමක් විශාල ලෙනක්. මේකෙත් කටාරම් කොටලා තියෙනවා. සමහර කටාරම් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. මේක තරමක් විශාලයි අපි කලින් දැක්ක ලෙන් වලට වඩා. මානායම කන්දට ඇතුල් වෙලා පොඩි දුරක් උඩට ගමන් කරනකොට ඔයගලන්ට දකින්න හම්බ වෙනවා මේ ටිකක් විශාල ගල් තලාවක්. ගල් තලාවේ ඉඳලා අපි පොඩ්ඩක් ඈත බලනකොට අපිට හොඳටම දකින්නට ලැබෙනවා රිටිගල කඳු යාය. ඉතින් අහස් ඇතපුම් වගේ ගත්තොත් නම් මට පේන විදිහට නම් කිලෝමීටර 6-7කට වඩා වැඩි දුරක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ දක්නට ලැබෙන්නේ ඉතාමත් වැදගත් තැනක්. මෙතනින් ලොකු දෙයක් ඔප්පු වෙනවා. මේ තියෙන්නේ පරවෙච්ච නෙළුම් මලක්. පරවෙච්ච නෙළුම් මල් දකින්න ලැබෙන්නේ ලංකාවෙම තැන් දෙකක විතරයි. එකක්
බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාපු බුදුගල කුසිනාරාවේ මේක යසෝදරා තෙරින් වහන්සේ වැඩ ඉඳලා පිරිනුවන් පාපු තැන. ඒ පරවෙච්ච නෙළුම් මලෙන් සංකේතවත් කරන්නේ ඒ පිරිනුවන් පෑමයි. ඉතින් එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් සම්මතයේ ඉන්න අපේ සම්මත බෞද්ධයන්ට නම් මේවා තේරුම් යන්නේ නැහැ. ඇත්තටම පෙර පින් කරපු අයටම විතරයි මේවා ඇත්තටම තේරුම් යන්නේ. මේ බලන්න එම නිර්මාණයෙන් සංකේතවත් කරලා තියෙන දේ. පැහැදිලිවම පේනවා මේවා ඉතින් කැලෑවට ගිහිල්ලා ජරා ජීර්ණව ගිහිල්ලා පුරා විද්‍යාව කරලා තියෙන දේවල් තමයි මේ ඉතින්. ඉතින් අපි මානව කන්ද පුරා විද්‍යා භූමියේ ඉඳලා අපි දැන් සමුගන්න හදන්නේ. ඉතින් පැය එකහමාරක් දෙකක් විතර වගේ ඔයගලන්ට මෙතන බලන්න දේවල් තියෙනවා. අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න අපේ හෙළ ඉතිහාසයේ ප්‍රෞಢත්වය. ඉතින් මම විශේෂ දෙයක් කියන්න ඕනේ. අපේ මේ සැරිසරන්නෝ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. අපේ මේ channel එකේ ප්‍රධාන අරමුණ අපේ සැඟවගිය හෙළ ඉතිහාසය ඔයගලන්ට මතු කරලා පෙන්වන එකත් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරය. අපේ රට ලෝකෙම ලස්සනම රටක් ලෝකේ තියෙන රටවල් අතරින්. ඉතින් ඒ රටේ ලස්සන පෙන්වීමත් තමයි අපේ ප්‍රධාන අරමුණ. නැතුව අපේ මේ channel එක හරහා මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් නැහැ කිසි දායකයකින්. ඉතින් එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා. තවත් වීඩියෝ එකකින් අපි ඊළඟට හමු වෙමු.